සුදුයි රැකලා අපිරාලේ කියන් පෙල් කවි තෝරාලා කවිරාලගේ කවිසේ පද ටික නම් අහවර ඇති නේද? මම බලා ටික නෙලා ගන්නද? ඔය ටික ඉතින් නෙලාගෙන ඵලයන්න්ගේ මගෙන් අහන්න දෙයක් එහෙම ඉතින් නාහ කොහොමද? මේවා ඉතින් මගේ කුරුවේ. අනේ උඹට උනේ වෙලා කුණී දෙයක් නෙලාගෙන ඵලයන්න්ගේ මොකේ අපි මේවා විකුණලා රජ වෙන්ටය. ඔයාලා මේ දැක්කේ වට්ටි අම්ම කෙනෙක්. ඒ කියන්නේ මෙයා ගමේ තියෙන එළවලු පලා වර්ග පළතුරු එකතු කරලා නගරයට ගිහිල්ලා විකුණනවා. මෙයා හරිම හොඳ කාන්තාවක්. එයා හැමෝටම උදව් කරනවා. ඒ වගේම හැමෝම මෙයාට ආදරෙයි. එළවලු පළතුරු ගන්න එන්න. රොසලින් අක්කේ මටත් මොනවද ටිකක් දීපන්කෝ. අනේ අක්කේ මොකුත් හිතන්න එපා. මටත් නයිට වට්ටක්ක ගෙඩියක් හරි දීපන්කෝ අක්කේ. අනේ පොඩි එකා බඩගින්නේ අක්කේ ඉන්නේ. හා නාඩ ඇඳින් නංගි මේ වට්ටක ගෙඩිය උඹ ගනින්කෝ. පින් සිද්ධ වෙනවා අක්කේ. ඉතින් මේ කරුණාවන්ත රොසලින් මිනිස්සුන්ට පුළුවන් විදිහට උදව් කරලා තව ටිකක් නගරේ ඇතුළට යද්දි තව අපූරු කෙනෙක් හම්බෙනවා. අන්න අද දවසේ වාසනාව තියනවා මෙතන. වාසනාව ගන්න එන්නේ අන්තිම වාසනාව. නැන්දේ මාමේ අයියා එක්ක එන්නේ වාසනාව ඔයාගේ වෙන්න පුළුවන්. ඒකයි තියන්නේ ගන්න එන්න. හනේ ඉස්කෝලේ නැතුව මෙතන ටිකට් එකකුනේ ඉන්නවද? අනේ නෑ නැන්දේ මං අම්මා බලාගන්නේ මේ ටිකට් එකන රස්සයෙන් තමයි. මේ අන්තිම ටිකට් එක නැන්ද ගන්නකො මේ. අනේ ඇත්තද පුතේ? මට ටිකට් නම් ඕනෙන්නේ නැහැ. ඔයා මේ සල්ලි ටික තියාගන්න. හොඳට ඉගෙන ගන්න ඕනේ හරිද? අනේ ගොඩක් ස්තුති නැන්දේ. කමන්නේ. ඔයා මේ ටිකට් එක තියාගන්න. මේක ඉතින් මගේ අන්තිම ටිකට් එකනේ. නැන්ද මේක තියාගන්න. ඉතින් මේ කොල්ලගේ බලකිරීම හින්දම ඒ ටිකට් එකත් අරගෙන රොසලින් උදව් කරපු එකේ සතුටත් හිතේ තියාගෙන එයාගේ ඉතුරු වෙච්ච එළවලු වට්ටිය ඔළුවේ තියාගෙන සතුටින් ආයෙත් ගමට ගියා. ගමට ගියාට පස්සේ පුදුම වැඩක් වුණා. අද නම් නෝනා ගොඩක් සතුටින් වගේ නේද ඉන්නේ. අනේ ඔව් මහත්තයා. අද මං ගොඩක් අයට උදව් කරා. උදව් කරා කියන්නේ අදත් එළවලු ටික නිකම්ම දෙන්න ඇති. ඔහොම නම් උදව් කරොත් අපිට දිනුවක් නෑ නෝනේ. අනේ නෑ මහත්තයා. දින තරමට තමයි ලැබෙන්නේ. මට අර කොළු අන්තිමේට ටිකට් එක දුන්නා. උපසිනා සුනා පමණයි උපසිනා සුනා පමණයි. ඔන්න අද දින ලොතරැයි පුවත්. අද දින ජයග්‍රාහී අංක ඔබට දැන ගැනීමට අප සමග එකතු වන්න. නෝනේ මෙන්න ටිකට් එක ගෙනාවන. ඔන්න ඔබ පුලා බලා සිටි ඒ ජය අංක ටික. අද දින ජයග්‍රාහී ලක්ෂ 10 හිම්කරු අංකය 10.33.42.50. අනේ මහත්තයෝ බලන්නකො මට මේ ටිකට් එක ඇතිලා. මොනවා ඒ කියන්නේ දැන් අපි සල්ලිකාරයෝ. මේක නම් පිනක් නෝනේ. අනේ ඔව් මහත්තයෝ මේක නම් මගේ පිනක් පටිසන් දීලා. අනේ ඔව් නෝනේ දැම්මට අලුත් කරත්තයකුත් ගත්තකි නියමයි. රොසලින්ගේ පිනටම එයාට ඒ ටිකට් එකත් ඇදුනා. ඊට පස්සේ එයා ඒ සල්ලි වලින් භාගයක්ම තවත් හොඳ වැඩකට යොදවුවා. ඔන්න මේක මුළු ගමටම තමයි කියන්නේ රොසලින් නන්දට ටිකට් එකක් ඇදිලා එයා දන්සලක් දෙනවා ඔක්කොම එන්න. ඔන්න ඉතින් ගමේ ඉන්න හැම එක්කෙනාම රොසලින්ගේ බද්දන්සලට යන්න පිටත් වුණා. ඒකෙන් ඔක්කොලාම සතුටු වුණා. අනේ අම්මෝ මේ වගේ හොඳ ගෑනු ඉන්න. අනේ බලපන් බත්තන්න අම්මා පුදුම රහක් නේද තියෙන්නේ. අනේ රොසලින් අක්කේ ඔයා නම් පුදුම කෙනෙක්. ඔයාට ගොඩක් පිං.